ආනන්ද දැම්මට ඇවිදින්න බැහැ. මං දැන් බඩගාමින් කැලේ ජීවත් වෙන්නේ. මං බඩගාමින් අර ගොපලු රෑන් හරක් රංචු ළඟට යනවා. ගොපරු දරුවා ඈතට යනකන් ඉඳලා මං හරක්ගේ තනපිඩු වලට කට තියාගෙන කිරි උරා බොනවා. ආනන්ද මේ හරක් පයින් ගහද්දි මම සිහිය නැතුව ඇදගෙන වැටෙනවා. සතිය දෙක මං සිහිසුන්ව ඉන්නවා. සිහිය එනකොට ආනන්ද මට බඩ ගන්නත් බෑ. මං අර හරක් ගාලේ හරක් පැටවු දාලා තියෙන කහපාට අසූචි වළඳනවා ආනන්ද. කහපාට අසූචි වළඳද්දිත් මට අපුලක් දුගදක් දැනුනේ නැහැ ආනන්ද කියලා සූත්‍රගත ධර්මයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉනම් බලන්න අර හරක් පැටවු දාපු කහපාට අසූචි වළඳද්දිත් බෝධිසත්වයින්ට අපුලක් දුගදක් නොදැනුනේ ඇයි පිංගතුනි? ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දීම උදෙසාමයි. ඉන්පසුව උන්වහන්සේ දකිනවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා. ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා අර සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මොකක්ද මේ චිත්තය පිංගතුනි? මාගේ ලේ මස් සම් මැටනහර වියලේවා මම සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ කියලා. මොකක්ද මේ බෝධිසත්වය කරන්නේ පිංගතුනි? ජයශ්‍රී මහා බෝධි මූලෙදී බෝධිසත්වයෝ ජීවිතේ මරණයට දැම්ම පිංගතුනි. ජීවිතේ මරණයට දැම්මා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරියා. ජීවිතේ මරණයට දාද්දී පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අතහැරෙද්දී අන්න චතුරාර්ය සත්‍ය සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කරගන්නවා. එනම් බෝධිසත්වයින් ජයශ්‍රී මහා බෝධි මූලෙදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරන්නේ ජීවිතේ මරණයට දාලා පිංගතුනි. ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයකුයි ඔබත් මමත් මේ අත්විඳින්නේ. එහෙනම් ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න. සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආපෝ දීර්ඝ පාරමී ගමනේදී බෝධිසත්වයෝ මහා සාගරයේ ජලයට වැඩියෙන් රුධිරය දන් දුන්නා නම් මහා පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා නම් ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්න නැද්ද පිංගතුනි? ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක සුන්දර වූ විහිරද්ද ඵලයක්ද අපි මේ මොහොතේ ලබන්නේ පිංගතුනි? ඉන්පස්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන 45 වසරක් පුරාවට මොකද්ද උන්වහන්සේ කළේ? අර සිරිපතුල් වල කරගැටෙන තුරාවට දියපට්ට එන තුරාවට ගම් නියංගම් සිසාරා වැඩම කරලා අසරණ අපි ඔබ වනේ අයට නිවනේ මාර්ගයමයි කියලා දුන්නේ. අවසානයේ අවුරුදු 45කට පස්සේ අර කුසිනාරාවේ අර පිරිනිවන් මංචකේ සැතපීලා අවසාන අවවාදයේ ලෝකයට කියනවා පිංගතුනි. සාරා සංක කල්ප ලක්ෂ ගානක ඒ මහා යුග මෙහෙවරක නිමාව සනිටුහන් කරමින් අවසාන අවවාදය ලෝකෙට කිව්වා. මොකක්ද ඒ අවසාන අවවාදය? මහණෙනි, සියලු සංස්කාරයෝ අනිත්‍යයි මහණෙනි. සියලු සංස්කාරයෝ කියන්නේ මොකක්ද? ඔබ රැස් කරන සෑම කුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා. ඔබ රැස් කරන්නා වූ සෑම අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා. ඒ නිසා මහණෙනි, මේ අනිත්‍ය වෙන සංස්කාරයන්ට බැඳෙන්න එපා. මේ සංස්කාරයෝ වංචාවක්, මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක්, මේ සංස්කාරයෝ ඇස්පැන්දුමක්. සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් සම්මා සම්බුද්ධ ශාසන දසදහස් ගානක් මේ සංස්කාරයන් විසින් ඔබට අහිමි කරලා තියෙනවා. මේ සංස්කාරයන් නිත්‍යභාවයෙන් ගැනීම නිසාම අපි නැවත අනිත්‍ය වූ සංස්කාරයන්ට බැඳීමෙන් භවය සකස් කර ගන්නවා. ඒ නිසා පින්වතුන්ලාගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදයේ හැටියට අපිට කළා වූ අවවාදයේ තුල ඔබ වර්තමානයේ ඉන්නවාද කියලා ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න.
ඔබ මේ මොහොතෙත් පින්කමක් කරලා ඒ සංස්කාරයන්ට බැඳෙනවා නේද? ඔබ මේ මොහොතෙත් පින්කමක් කරලා නැවත දිව්‍ය මනුස්ස ආත්මභාවයන් ප්‍රාර්ථනා කරනවා නේද? ඔබ මේ මොහොතේ මෙතේ බුදුන් දැක නිවන් දකින්න හිතනවා නේද? මේ සෑම මොහොතකම ඔබ බුදුරජාණන් වහන්සේට අකීකරුණා වූ දරුවෙක් බවටයි පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අරසා මහා මෙහෙවරක් අවසන් කරලා මහා සාගරයේ ජලයට වඩා ඔබ මම වෙනුවෙන් රුධිරය දන් දීලා මහා පොළවේ පස් වලට වඩා ඔබ මම වෙනුවෙන් ශරීර මාංශ දන් දීලා අරසා මහා දස පාරමී සාගරයක් කරලා පින්වතුනි අවසානයේ පිරිනිවන් මංචකේ සැතපීලා මහා කරුණාවෙන් ඔබගෙන් මගෙන් නිල්වා වූ අවසාන අවවාදය අපි තාම ජීවිතයට එකතු කරගෙන නැහැ. එනිසා නිරේතුරු ඔබ දකින්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැබෑ ශ්‍රද්ධාව ඇති කරගත්තා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ ධර්මයේ ජීවිතයට එකතු කර ගැනීමෙන්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඇසුරු සැනක්වත් මේ භවයේ ප්‍රාර්ථනා කරන්න එපා. මේ භවයේ ප්‍රාර්ථනා කරන්න එපා. හිස ගිනිගත් එක් ඒ ගිනි නිවන්නේ යම්සේද මේ භව ගින්දර නිවා ගන්න කියලා.